එතිලීන් ගසා ඉද වූ කෙසෙල් පිළිබඳව අප බියවිය යුතුද. කෙසෙල් යනු මේ ලොව ප්‍රධාන පළතුරක්. ඔබ දැක තිබෙනවාද මේ ආකාරයට මුළු කැනම ඉදී තිබෙන කෙසෙල්. මේ ආකාරයට කෙසෙල් කැන් ඉදින්නේ කෙසේද? සාමාන්‍යයෙන් ස්වභාවිකව මේ කෙසෙල් ඉදීමේදී ඉස්සෙල්ලා මුල් ඇවරියත් ඉන් අනතුරුව ක්‍රමයෙන් අග ඇවරිය දක්වා ඉදී යන බව ඔබ දැක ඇත. එහෙත් මේ විදිහට සම්පූර්ණ කෙසෙල් කැනම ඉදවන්නේ කෙසේද? පවතින ඉල්ලුම සැපිරීමට නම් මෙසේ ස්වභාවිකව ඉදෙන තුරු අපට බලා සිටිය නොහැක. ඒ සඳහා රසායන ද්‍රව්‍යයක් භාවිතා කරනවා. මේ තුලින් කෙසෙල් කැන වේගයෙන් ඉදවීමට එටිෆෝන් හා එට්‍රැල් යනුවෙන් හඳුන්වන මෙම රසායන ද්‍රව්‍ය කෙසෙල් පමණක් නොව සෙසු පළතුරු ඉදවීම සඳහා භාවිතා කරනවා. මේ රසායනික සංයෝග වියෝජනය වී එතිලීන් නම් වායුවක් නිදහස් කරනවා. මේ එතිලීන් යනු ස්වභාවික ශාක හෝමෝනයක්. මේ ස්වභාවික ශාක හෝමෝනය මගින් පළතුරු ඉදවීම උත්තේජනය කරනවා. පළතුරු වල තිබෙන සංචිත ආහාර අපට රසවත්, සුවඳවත්, සංඝටක බවට පෙරලීමේ ක්‍රියාවලිය උත්තේජනය කරනවා. එත්‍රෙල් හෝ එතිෆෝන් යෙදූ කල සිදුවන්නේ මේවා වියෝජනය වී එතිලීන් වායුව නිකුත් වෙනවා. මේ එතිලීන් වායුව ශාක පටක තුලට ගොස් ස්වභාවිකව ඉදවීමේ ක්‍රියාවලිය සිද්ධ කරනවා. මීට අමතරව මේ ද්‍රව්‍ය තුල අඩංගු වෙනවා ෆොස්ෆරික් අම්ලය සහ හයිඩ්‍රොක්ලෝරයිඩ් අම්ලය. එසේනම් අපි එතිෆෝන්, එත්‍රැල් වැනි රසායන ද්‍රව්‍ය යොදමින් ඉදවන්නා වූ පළතුරු පිළිබඳව බිය යුතුද? නියමිත සාන්ද්‍රණයට, නිර්දේශිත ප්‍රමාණයට, නිර්දේශිත තත්ත්ව යටතේදී මේ දේවල් පළතුරු වලට යොදවන්නේ නම් අපට කිසිදු බියක් ඇති කරගත යුතු නොවේ. ලෝක සෞඛ්‍ය සංවිධානය, ආහාර සංවිධානය මේ සංයෝගවල අවශේෂ කොපමණ ප්‍රමාණයක් පැවතිය යුතුදැයි නිර්ණායක ඉදිරිපත් කර තිබෙනවා. අද පවතින බොහෝ පළතුරුවල මේ ප්‍රමාණය නිර්දේශිත මට්ටම් තුල පවතින බව කිව හැකියි. එසේ නමුත් ඒ මාත්‍රාව ඉක්මවා භාවිතා කිරීම නිසා බොහෝ විට ස්වභාවික ඉදීමේ ක්‍රියාවලිය වේගවත් වීම හරහා ඒ පළතුරුවල ඇති සංඝටක නියමාකාරයෙන් පරිවර්තනය නොවීම නිසා සමහර අවස්ථාවල ආම්ලික භාවය මේ පළතුරු තුළ වැඩි විය හැකියි. ඒ වගේම සුවඳවත් බවත් අඩු විය හැකියි. මේ ආම්ලික බව අනුභව කරන විට ඔබට අම්ලපිත්ත තත්වය උත්තේජනය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම මේ පළතුරු රසෙන් අඩු විය හැකියි. මීට අමතරව අධික මාත්‍රා භාවිතා කරන විට ඒ භාවිතා කරන පුද්ගලයන්ගේ ඇස් සහ ශ්වසන පද්ධතිය යම්කිසි අසාත්මිකතාවලට පත්වීමේ හැකියාව තිබෙනවා. මෙම සංඝටක නිසා පිළිකා ඇතිවෙනවා යයි පැවසීම පිළිගත නොහැකි. පෙර කියූ අතුරුඵල වැළැක්විය හැකි වන්නේ මේ ද්‍රව්‍ය නියමාකාරයෙන් භාවිතා කිරීම පිළිබඳව වෙළෙන්දන් දැනුවත් කිරීමක්, ඒ වගේම මෙම පළතුරු සාමාන්‍යයෙන් හොඳින් සෝදා අනුභව කිරීම වැනි ක්‍රියාවලි පරිභෝගිකයන් විසින් සිදු කිරීමක් හරහායි. දැනුවත්ව සිටින්න, ආරක්ෂිතව ආහාර ගන්න, වගකීමෙන් තෝරන්න.